එන්නද මාත් එක්ක අනුරාධපුරේ යන්න. ඔන්න හැබැයි ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. හිටගෙන. කමක් නෑනේ හැමදාම නෑනේ එක්ස්පීරියන්සස්. ඉතින් හිටගෙන තමයි අපිටත් යන්න හම්බුනේ ට්‍රේන් එකේ අනුරාධපුරේ යනකොට අපි කුරුණෑගලට වගේ යනකම් හිටගෙන තමයි ගියේ. හිටගෙන යන එකත් ලොකු අවුලක් වුණේ නෑ. මෙන්න මේ වගේ ලස්සන වීව් එකක් තිබ්බ හින්දා හරීම කාම් වීව් එකක් ඒක. රෑ 7ට විතර අපි අනුරාධපුරේ ආවා. පැය 5ක විතර ට්‍රේන් රයිඩ් එකකට පස්සේ යාළුවාගේ ගෙදර තමයි රෑ හිටියේ. විකාර ටිකක් කරලා නිදාගත්තා. මොකද පාන්දරම කිරි ආහාර හදන්න තිබ්බ නිසා මගේ පළවෙනි කිරි ආහාර පූජාව මේ විදිහට තමයි ලෑස්ති කරගත්තේ අපි. මට ලොකු ආසාවක් තිබුණා රුවන්වැලි සෑයට කිරි ආහාර පූජාවක් කරන්න. මොකද පාන්දර රුවන්වැලි සෑය ළඟ තියෙන නිස්කලංක බව ඒ සැනසීම වෙන කොහේවත් නැති හින්දා මේ විදිහට කිරි ආහාර ටිකත් හදාගෙන අපි පාන්දරම රුවන්වැලි සෑය ළඟට ගියා. ඉතින් අංකල් අපිව එක්කගෙන ගියා රුවන්වැලි සෑය ළඟට. රුවන්වැලි සෑයේ තියෙන පාන්දරට තියෙන සැනසීම, ඒ නිස්කලංක බව හැමදේම ඇත්තටම මාර විදියට දැනෙනවා. කියන්න වචන නෑ. මේ විදිහට අපි කිරි ආහාර පූජාවත් කරලා රුවන්වැලි සෑයට ජයසිරි මහ බෝධියට දෙකටම එන්න පිටත් වෙනකොට අපිට දන්සලක් හම්බුණා රුවන්වැලි සෑය ළඟදී. ඒකත් අරගෙන අපි කුට්ටම් පොකුණ බලන්න ගියේ. හරිම ලස්සන නිර්මාණයක් කුට්ටම් පොකුණ කියන්නේ. ඉතින් එතන ටිකක් වෙලා ඉඳලා අපි ඊට පස්සේ ගියේ අභයගිරිය රජමහා විහාරයට. රජමහා විහාරේ නේද? ඔව්. අභයගිරිය තමයි. හරිම ලස්සනත් නිස්කලංක තැනක් එතනත්. ඉතින් එතනත් අපි ටිකක් වෙලා ඉඳලා වැඳලා ආවා. ඒ ඇවිල්ලා අපි ටිකක් නිදාගත්ත. අපිට මහන්සියෙන් දැන් නිදාගෙන අපි ජම්බු කෑවා. ජම්බු හච්චාරුවක් හදාගෙන කෑවා. ඊට පස්සේ අපිට ආන්ටි වැව් මාළු බැදලා දවල්ට අපිට කෑම හදලා දුන්නා. ඒවත් කාලා අපි ගියා යාළුවාගේ ගෙදර පිටුපස්සේ තියෙන ඇලේ නාන්න. ඊට පස්සේ අපි ඇලේ නාලා මේ විදිහට තමයි ඇල තියෙන්නේ. මගේ ෆස්ට් ටයිම් අනුරාධපුරේ ගිහිල්ලා ඇලගෙන ආපු. ඇලේ නාලා අපි ඊට පස්සේ තව ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕන හින්දා අපි ඉක්මනට ආවා. ඉක්මනට නෙමෙයි අපි කොහොම හරි ඇලේ පැයක් විතර හිටියා. ඊට පස්සේ අපි ලෑස්ති වෙලා මිහින්තලේ යන තමයි පිටත් උනේ. මිහින්තලේ යන අතරමඟ තියෙනවා මේ මිහින්තලේ කටුසෑය කියලා තැනක්. බාරහාර වෙන හරිම හාස්කම් තියෙන තැනක් කියලා තමයි එතන කියන්නේ. මගේ ෆස්ට් ටයිම් තමයි මම එතනට ගියේ. එතනත් හරිම ලස්සනයි. හැබැයි අර සාමාන්‍ය පන්සලක් වගේ නන්නේ. ඊට පස්සේ අපි මිහින්තලෙත් ගියා. මිහින්තලේ පඩි ගොඩාක් නගින්න තියෙනවානේ. පඩි 700 ගානක් කොහෙද නගින්න තියෙනවා. ටිකක් මහන්සි වුණාට ෆුල් චිල් එකේ මේ අපි කට්ටිය ගියා. අපිට යන්න අතරමඟ ඔන්න ඔය වගේ හෙළව් යාළුවොත් හම්බුණා. හරිම ලස්සනයි. ටිකක් සෙනග හිටියා එදා. මම නම් උඩට ගියේ නෑ. මම පල්ලෙහාට ඉහලා හිටියා. මහන්සි නිසා මම පල්ලෙහා ඉඳන් යාළුවෝ දෙන්න මල්ලිත් එක්ක උඩට ගිහින් එනකම් වටේ ඇවිද වීඩියෝස් ටිකක් අරගෙන හිටියා. යාළුවෝ දෙන්න මට උඩට ගිහලා ලස්සන වීඩියෝස් ටිකක් කිව්වා vlog එකට දාන්න. ඒකට thank you. ඔන්න ඔය වගේ වීව් එකක් තමයි මිහින්තලේ උඩට තියෙන්නේ. හරිම හුළඟයි. හරිම ලස්සන වීව් එකක්. ඉතින් මම ඕනේ උඩට ගියේ නෑ. මට මහන්සි නිසා. උඩට ගියා නම් මට ආයෙ එන්න වෙන්නේ බඩ ගාගෙන. මොන ඔහොම හරිම ලස්සනයි වීව් එක. වලාකුළු එක්ක සමාන්තරව වගේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඇවිල්ලා නිදාගත්තා. අපි ඊට පස්සේ දවසේ උදේ එන්න ඕනි හින්දා ඉතින් නිදාගෙන ඔන්න වගේ විකාර ටිකක් කරලා ඊට පස්සේ දවස් උදේම අපි ආපහු ආවා. ඔන්නෝම තමයි අපේ අනුරාධපුරේ ගමන ඉවර වුණේ. එහෙනම් ගිහිල්ලා එන්න ආයෙත් දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. බයි.